ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන තේරීම් කමිටුව වෙනුවට නව තේරීම් කමිටුවකට නාම යෝජනා කැඳවූ බවට පසුගියදා වාර්තා වුණා. මේ වාර්තා වීමත් සමග නොයෙක් දෙනා ඒ ගැන විවිධ මත පළ කරන්න ගත්තා. කෙසේ හෝ ඔයා දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වත්මන් පිතිකරන පුහුණුකරු සහ දඟපන්දෑමේ උපදේශක ලෙස කටයුතු කරන්නේ පිළිවෙලින් ජූලියන් වූඩ් සහ රෙනේ ෆර්ඩිනෑන්ඩ්ස් බවට. ඒ වගේම මෙම පිතිකරන පුහුණුකරු තනතුරේ තිල්න කණ්ඩබ්බි සහ දඟපන්දු පුහුණුකරු තනතුරේ පියල් විජේතුංග මහතාත් රැඳී සිටිනවා. ඉතින් ඒ අනුව මේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට නාම යෝජනා බාර ගැනීම සඳහා ක්‍රියාත්මක වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් බන්දුල දිසානායක මහතා කතා කර තිබුණා. එහිදී ඔහු කීවේ නව පත්වීම් ලැබූ පිතිකරන පුහුණුකරු ජූලියන් වූඩ් සහ දඟපන්දු උපදේශක ආචාර්ය රෙනේ ෆර්ඩිනෑන්ඩ්ස්ගේ සේවය තාවකාලික බවටයි. ඒ වගේම ජාතික කණ්ඩායමේ ස්ථීර පුහුණුකරුවන් වන පිතිකරන පුහුණුකරු තිල්න කණ්ඩබ්බිගේ සහ දඟපන්දු පුහුණුකරු පියල් විජේතුංගගේ ස්ථීර තනතුරු වලට කිසිම බලපෑමක් නොකරන බවටයි. ඉතින් මේ ගැන ඔයා මොකද හිතන්නේ? කමෙන්ට් කරගෙන යන්න. ඒත් සමගම ඔයා දන්නව ඇති ආරම්භ වීමට නියමිත තුන්කොන් තරඟාවලියේ සිට ශ්‍රී ලංකා 2020 කණ්ඩායමේ උපනායක තනතුර හිටපු නායක දසුන් ශානකට ලබා දුන් බවට. ඉතින් මේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා කතා කර තිබුණා. එහිදී ඔහු කීවේ මෙහෙම දෙයක්. 2020 ලෝක කුසලානේ ළඟ තියෙද්දි චරිට් දසුන් ශානක වගේ කෙනෙක් උපනායක වීම වැදගත් කියලා අපි හිතනවා. චරිට් උපනායකෙක් ඉන්න එකෙන් තවත් විශ්වාසයක් ඇති වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ ඔහුගේ නායකත්වයට චරිට් මත පීඩනයක් එල්ල කරන්න නෙමෙයි, ඔහුට සහාය වෙන්න. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලා ගන්න ක්‍රිකට් වන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.